මේ විවරණයෙන් අපි බලමු හරි තීරණ ගන්න එක ගැන කියවෙන අපූර්ව ජාතක කතාවක්. කතාව හරිම රසවත්. ජීවිතේ බේරගන්න යක්ෂයෙක් අහන මේ ප්‍රහේලිකාවෙන් සැබෑ දේවධර්මය කියන්නේ මොකක්ද කියලා අපි දැන් හොයලා බලමු. මේ කතාව පටන් ගන්නේ බඩු එකතු කරන කෑදර භික්ෂුවක් නිසායි. බුදුන් වහන්සේ මේ පාඩම කියා දෙන්නේ එතනදී. කුඩම්මාගේ කුමන්ත්‍රණ වලින් බේරෙන්න රජු වැඩිමහල් පුතුන්ව පිටුවහල් කරනවා. හැබැයි බාලම සහෝදරයා වෙන සූර්ය කුමාරුත් එයාලා පස්සෙන් යනවා. කැලේදී මෙයාලට භයානක විලක් හම්බ වෙනවා. මෙතනදී තීරණ ගන්න විදිහේ ලොකු වෙනස්කම් දෙකක් අපිට පැහැදිලිව දකින්න පුළුවන්. බාල සහෝදරයෝ දෙන්න පිපාසය නිසා කිසිම විමසිල්ලක් නැතුව විලට පනිනවා. කෙලින්ම අර යක්ෂයාගේ උගුලට අහු වෙනවා. යක්ෂයාගේ ප්‍රහේලිකාවට යාලා දුන්නේ ඉර, හඳ වගේ භෞතික උත්තර. හැබැයි මේකේ ගැඹුරු තේරුම එයාලට තේරුනේම නැහැ. ඒත් ලොකු කුමාරයා වුණෝ මහින්සාස බෝධිසත්වයන් වතුරට බහින්න කලින් පියවර සටහන් නිරීක්ෂණය කරනවා. එයා හරිම ප්‍රවේශම්. යක්ෂයා ඊළඟට අහිංසක වැද්දෙක් වගේ ඇවිත් කුමාරයාව රවට්ටලා එයාගේ සිහිය පරීක්ෂා කරන්නයි හදන්නේ. මේ භයානක උගුලෙන් ගැලවෙන්න තියෙන එකම විදිය දේව ධර්මය කියන මේ දිව්‍යමය නීතිය හරියටම දැනගෙන ඉන්න එකයි. මහින්සාස කුමාරයා දෙනවා නියම උත්තරේ. මේ උසස්ම ගුණය කියන්නේ කිසිම භෞතික දෙයක් නෙවෙයි. ඒක පිරිසිදු සදාචාරයක්. සරලව කිව්වොත් දේව ධර්මය කියන්නේ පව් කරන්න තියෙන ලැජ්ජාවයි ඒ වගේම ඒකේ ප්‍රතිවිපාක වලට තියෙන බයයි කියන එකයි. මේ ගැඹුරු ප්‍රඥාව දැකලා පැහැදෙන යක්ෂයා සිරවෙලා ඉන්න සහෝදරයෝ දෙන්නගෙන් එක්කෙනෙක්ව විතරක් බේරගන්න අවස්ථාවක් දෙනවා. හිතා ගන්නව තමාරුයි නේද? කුමාරයා බේරගන්න තෝරගන්නේ තමන්ම පිටුවහල් කරන්න මුල්ලුණු කුඩම්මාගේ පුතාවයි. ඒ සූර්ය කුමාරයාව. මේක අහලා යක්ෂයාටත් පුදුමයි. තමන්ගේම සහෝදරයා වෙනුවට ඇයි වෙනත් අම්මා කෙනෙකුගේ පුතෙක්ව තෝරගත්තේ කියලා එයා අහනවා. සූර්ය කුමරුව බේරගත්තොත් තමයි තමන්ගේ ක්‍රියාවේ පිරිසිදුකම ඔප්පු වෙන්නේ. නැත්නම් ඒ මරණේ වරද එන්නේ තමන්ටයි කියලා කුමාරයා පැහැදිලි කරනවා. කඩු දුනු ඊතල වලින් නෙවෙයි මේ වගේ බලවත් සදාචාරාත්මක තර්කයකින් යක්ෂයාව පරාජය කරන්න පුළුවන් වුණ හැටි හරිම අපූරුයි. මේ උතුම් ගුණධර්ම දැකලා වෙනස් වෙන යක්ෂයා සහෝදරයෝ දෙන්නවම නිදහස් කරලා තමන්ගේ නපුරු වැඩ ඔක්කොම අතහරිනවා. මේ සටහන දිහා බලන්න නිකම්ම කතාවක් කොයිතරම් ගැඹුරු ආධ්‍යාත්මික වෙනසක් දක්වා ගියාද කියලා මේකෙන් පේනවා. පස්සේ කාලෙක මේ සහෝදරියෝ රටේ පාලනය අරගෙන යහපත් විදියට කටයුතු කරනවා. අර යක්ෂයාට විශේෂ සැලකිලි ලැබෙනවා. කතාව ඉවර කරමින් බුදුන් වහන්සේ අර කෑදර භික්ෂුවට පැහැදිලි කරන්නේ සැබෑ ධනය කියන්නේ අපේ සදාචාරාත්මක ගුණධර්ම කියලයි. මේ සංකල්ප අද කාලෙටත් ගොඩාක් වැදගත්. අන්තර්ජාලයේදී වුණත් ආයතනික වැඩවලදී වුණත් මේ ගුණධර්ම අපිට ලොකු මඟ පෙන්වීමක් කරනවා. මේ තරම් සංකීර්ණ ලෝකයක වරදට තියෙන ලැජ්ජාවයි බයයි තමයි අපේ ජීවිතයට තියෙන ලොකුම ආරක්ෂාව වෙන්නේ. ඉතින් ඊළඟ වතාවේ අමාරු තීරණයක් ගන්න වෙලාවට මේ දේව ධර්මය කොහොම උදව් වෙයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.